පළමුවෙන් අපිට අවශ්‍ය වෙන රීබොන්ඩින් ක්‍රීම්. එතකොට මේ රීබොන්ඩින් ක්‍රීම් එක ඇතුළේම තියෙනවා අපි රීබොන්ඩින් එක ආලේප කරන්න ඉස්සලා කොණ්ඩේට ගන්න ඕන එමල්සන් ක්‍රීම් එක. ඊට පස්සේ රීබොන්ඩ් කරලා ඉවරලා හොදන්න තියෙන සුපර් ක්‍රීම් එක මේක ඇතුළේම තියෙනවා. ඒ නිසා අපිට මේ දෙක වෙනම ගන්න දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දා ගන්න සඳහා බෝල් එකක් ඕන, පනාවක් ඕන, බ්‍රෂ් එකක් ඕන. අත් දෙකට දාගන්න ග්ලව්ස් දෙකක් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලම් කලේ මාක්ස් එකක් දාගත්ත එක. ඇයි මේකේ සැරගතිය වැඩි, ඇමෝනියම් අම්ලය වැඩි. ඒ නිසා දැන් බය වෙන්න ඕන මාක්ස් එකක් ඕන වෙන්නේ නැහැ. ඊළඟට අපි කොණ්ඩේ හොඳට ෂැම්පු කරන්න ඕන. අපි හොඳට ෂැම්පු කරලා හොඳට පිරිසිදු කරගෙන හොඳට ටවල් එකෙන් තෙත මාර්තු කරලා ඊළඟට හෙයාර් ඩ්‍රයර් එකෙන් අපි හොඳට කොණ්ඩේ වේලා ගන්නවා. වේලගෙන ඉවරලා අපි කොණ්ඩේ හොඳට අයන් කරගන්න ඕන. එක පාටම රීබොන්ඩින් එකක් කරන්න එපා. අපිට ක්‍රීම් එක ගා ගන්න හරි ලේසි, හරි පහසුයි. ඒ නිසා හොඳට කොණ්ඩේ අයන් කරගන්න. මේ කොණ්ඩේ හොඳට සෙක්ෂන් කරලා ඉවරලා මේ ක්‍රීම් එක අරගෙන මුළු කොණ්ඩේ පුරාම ගා ගන්නවා. හැබැයි ගා ගන්න ඉස්සෙල්ලා එකක් මතක තියාගන්න. මොකද අපි දන්නා මේ කේස් ගහේ ඍජු කැරලි ගතිය අපි ඍජු කරන්න හදන්නේ. එතකොට මේ දාන රසායනික ද්‍රව්‍ය අපේ කේස් ගහේ මුලට අහිත කරවෙන්න පුළුවන්. කෙස් ගහේ මුලින් ඉක්මනින්ම මේ කොණ්ඩේ කැඩෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ක්‍රීම් එක ගන්න කලින් අනිවාර්යයෙන්ම එමල්සන් ක්‍රීම් එක මුළු කොණ්ඩේ පුරාටම ගන්න ඕන. කොණ්ඩේ කියන්නේ ස්කබලට ගැලපෙන්න අපි ඒක ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි මුළු කොණ්ඩේටම රීබොන්ඩින් ක්‍රීම් එක ගන්න. ඕනම කොණ්ඩයකට විනාඩි 10ක් ඇතුළත ගාලා ඉවර කරන්න අවශ්‍ය වෙනවා. පුළුවන් තරම් ඉක්මනින් ගන්න ඕන. අද ගොඩක් දෙනෙක් කරන වැරද්ද තමයි රීබොන්ඩින් ක්‍රීම් එක ගන්න විනාඩි 30ක් 40ක් ගන්නවා. එතකොට අපේ ක්‍රීම් එක බෝල් එකේ ඩිවලොප් වෙලා අවසానයි. එක එක්කෙනාගේ කොණ්ඩේ තියෙන ඝනත්වය අනුව කාල පරායාසය වෙනස් වෙනවාමයි. ඒ නිසා අපි රීබොන්ඩ් එක කරලා ඉවරලා එහෙ මෙහෙ යන්න හොඳ නැහැ. අපි ඒ ගාවම ඉන්න ඕන. විනාඩි 2න්ද 3න්ද 4න්ද කියලා අපිට කියන්න බෑ නිශ්චිතව. ඒ කාලය තුලදී අපි කොණ්ඩේ චෙක් කරන්න අවශ්‍ය වෙනවා. එක කේස් ගහක් අරගෙන අපි අඟලක් අල්ලගන්න. අඟල ඉඳලා මේ කොණ්ඩේ අඟල් 3ක් වෙනකන් ඇදෙන්න ඕන. මෙන්න මේ ගානට આવොත් තමයි අපේ කොණ්ඩේ රීබොන්ඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කොණ්ඩේ හරියට අපිට අවශ්‍ය ප්‍රමාණයට රීබොන්ඩ් වුණාට පස්සේ අපි මුළු කොණ්ඩෙම හොඳට සෝදන්න ඕන. මද රස්නේ වුණ වතුරෙන් සෝදන්න. මොනම හේතුවක් නිසාවත් මේ ගාපු ආලේපය කොණ්ඩේ තියෙන්න හොඳ නැහැ. ඊළඟට අපි කරන්නේ හොඳට ඩ්‍රයර් කරනවා. ඩ්‍රයර් කරලා ඉවරලා හොඳට වේලාගෙන කොණ්ඩේ අපි සෙක්ෂන් කරගෙන අංශක 220 උෂ්ණත්වයට හොඳට අයන් කරන්න. කාලය ටිකක් වැඩියෙන් යයි රීබොන්ඩ් එක ලස්සනට තියෙවි. ඒ නිසා මහන්සිය බලන්න නැතුව ඒ දේ කරන්න අවශ්‍ය වෙනවාමයි. අපි කොණ්ඩේ හොඳට අයන් කරගත්තට පස්සේ ඊළඟට ඔබ දන්නවා පාවිච්චි කරන්න ඕනේ නියුට්‍රලයිසර් කියලා. මේ අලුත් පැක් එකේ නියුට්‍රලයිසර් පැක් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. වෙනදට පැකට් 3ක් තිබුණානේ. ඒ වෙනුවට මේ විදිහට එක පැක් එකක් තියෙන්නේ. හරි ලේසියෙන් එක ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඊටු ටික අපිට වහලා ආයි තියා ගන්න පුළුවන්. අහක යන්නෙත් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඉවරලා මුළු කොණ්ඩේ පුරාම හොඳට ගාලා අපි ඊළඟට විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් තියා ගන්නවා. නිශ්චිත වශයෙන්ම අපිට මේක කියන්න පුළුවන් විනාඩි 10ක් 15ක් කියලා නියුට්‍රලයිසර් එක. හැබැයි ක්‍රීම් එක එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා නිශ්චිත වශයෙන් විනාඩි 10ක් 15ක් තියලා අපි ඒක හොඳට සෝදනවා. සෝදලා ඉවරලා ඒක හොදන්න මද රස වතුර ඕනේ නැහැ. ඒක සාමාන්‍ය වතුරෙන් හොදන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හොඳට සෝදලා මේ නියුට්‍රලයිසර් ටික යන්න ඊළඟට අපි කරන්නේ සුපර් කන්ඩිෂන් එක දාගන්න. සුපර් කන්ඩිෂන් එක දාලා විනාඩි 2-3ක් තියන්න. 5ක් තියන්න පුළුවන් නම් වඩා හොඳයි. විනාඩි 2-3ක් අත අඩුම ගානේ තියලා හොඳට කොණ්ඩේ සෝදන්න. සෝදලා ඉවරලා ඊට පස්සේ අපි ටවල් එකෙන් හොඳට තෙත මාතු කරලා හොඳට ඩ්‍රයර් කරලා ඊළඟට අපි කරන්නේ නැවත වතාවක් කොණ්ඩේ අයන් කර ගැනීම. මේ රීබොන්ඩින් ක්‍රීම් එකේ මෙවර නිෂ්පාදනයේදී කැරටින් අඩංගු වෙනවාමයි. කැරටින් අඩංගු වීම නිසා එක කෙස් ගහක්වත් කැඩෙන්නේ නැහැ. කොණ්ඩේ දීර්ඝ කාලීන කාලයක් රීබොන්ඩ් එක තියාගන්න පුළුවන් සුවඳවත් භාවය තියෙනවා. ඒ නිසා සැලොන් පැක් එක මම හිතන්නේ ඔබට මට හරිම ලේසි දෙයක් විදිහට ලස්සන මේ රීබොන්ඩ් එක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.